තවනේ පෙරුවන් සතරයි පින්වත් අපේ හාමුදුරුවනේ අද දහම් පාසල් දවස ඉරිදා දිනය ඔබ වහන්සේ මේ මීදුම ශ්‍රී සුගත දහම් පාසලට ඇවිල්ලා මේ මීදුම ශ්‍රී සුගත දහම් පාසලේ අද විශාල උත්සවයක් කරන්න සූදානම් වෙනවා. ස්වර්ණ ප්‍රදීප පදනම නමින් තමයි ඔබ වහන්සේ මේ ස්ථානට වැඩමවන්නේ. අපේ හාමුදුරනේ අපිට පොඩ්ඩක් විස්තර කරනවද මේ ස්වර්ණ ප්‍රදීප පදනම ගැන? අද මේ උත්සවය පිළිබඳව හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසේ මේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම වටින වැඩක්. මීදුම ශ්‍රී සුගත දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ටත් එවැගේම අපේ විහාරස්ථානය හා සම්බන්ධ යටගම ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථ ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ සිසු දරු දැරියන්ටත් අපේ දහම් පාසල් දෙකේම ළමයි 200කට අධික සිසු දරු දැරියන්ට අලුත් දහම් පාසල් වාරය ආරම්භ වෙච්ච වෙලාවේ ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා පොත්පත් පාසල් උපකරණ පිට පුළුවන් විදිහට අද දවසේදී පරිත්‍යාග කරන්න තමයි සූදානම් කරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම මේ කටයුතු සිද්ධ වෙන්නේ අපි අභිනවයෙන් පිහිටවා ගත්ත ස්වර්ණ ප්‍රදීප කියන පදනම හරහා ඒ පදනමේ අනුග්‍රහයෙන් ඒ පදනමේ මූලිකත්වයෙන් තමයි මේ දහම් පාසල් දෙකේම සිසු දරු දැරියන් සඳහා ඒ පාසල් පොත්පත් ප්‍රදානය කිරීම සිදු කරනු ලබන්නේ. ඉතින් මින් ඉදිරියටත් ස්වර්ණ ප්‍රදීප පදනම මූලිකත්වයේ අරගෙන මේ ප්‍රදේශයේ එවාගේම බොහෝ ප්‍රදේශවල දහම් අධ්‍යාපනය ලබන දරුවන්ට එවාගේම අගහිගකම් සහිත දරුවන්ට හැකි ආකාරයට අපේ සත්‍ය ප්‍රමාණයෙන් ඒ පාසල් උපකරණ පොත්පත් ලබා දෙමින් අනුග්‍රහයක් දක්වන්නට අපේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ පදනම ආරම්භ කරලා වසරක් පමණ වෙනවා. මීට පෙරත් මෙවැනි කටයුතු අපි පදනමේ අනුග්‍රහයෙන් මූලිකත්වයෙන් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් මින් ඉදිරියටත් අපේ පදනමේ අනුග්‍රහයෙන් මේ වාගේ සමාජ සත්කාරයන් සුබ සාධක කටයුතු සිද්ධ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ 2025 වර්ෂයේ ආරම්භ වුණ වෙලාවේ අපි කල්පනා කළා මීදුම ශ්‍රී සුගත දහම් පාසලේ දරුවන්ටත් එවාගේම බෝධිරාජ දහම් පාසලේ දරුවන්ටත් ස්වර්ණ ප්‍රදීප පදනම මූලිකත්වයේ අරගෙන මේ පාසල් පොත්පත් බෙදා දීමේ වැඩසටහන මේ විදිහට සිද්ධ කරන්න. හොඳයි, ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපේ පදනම හා සම්බන්ධ වෙලා ආධාර උපකාර කරන්නට පරිත්‍යාග කරන්නට කැමැති දානපති පරිත්‍යාගශීලී සත්ගුණවත් ඔබ හැම දිනාටම අපි මේ අවස්ථාවේදී පැතිසිතින් ආරාධනා කරනවා අපේ ඊළඟ කටයුතු හා සම්බන්ධ වන හැටියට. හැම දිනාටම තෙරුවන් සරණයි. එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ ගමන ඉදිරි ගමන සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්වර්ණ ප්‍රදීප පදනමට ජය පතනවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ.